සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම ඉන්නේ මේ ප්ලේග්‍රවුන්ඩ් එකේ අදත් ඇවිල්ලා. පාක් එක චූටි පාක් එක තියෙනවා. මෙහි පාක් එක මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ ප්ලේග්‍රවුන්ඩ් එක තියෙනවා. මේ ප්ලේග්‍රවුන්ඩ් එකේ තමයි මම ඉන්නේ අද. මගේ බබාලා හස්බන්ඩ් සෙල්ලම් කරනවා අතන. අපි අද පොඩ්ඩක් කතා කරමු mental diseases නැත්නම් mental disorders කියන එක ගැන පොඩ්ඩක්. මේ දවස්වල ඉතින් ගොඩක් ඒ ගැන කතා වෙනවා සෙනග. සමහරු කියනවා මේ mental disorders නැත්නම් mental illnesses කියලා જાතියක් නැහැ. මේකත් මේ සාමාන්‍ය තත්ත්වයක් කියලා හිතන අය ඉන්නවා. ඒ වුණාට එහෙම එකක් නෑ. mental disorders කියලා જાතියක් තියෙනවා. මට හිතන විදියට නම් mental disorder එකක් හැදෙන එක physical මොකක් හරි illness එකක් හැදෙනවට වැඩිය ගොඩක් අරුයි. මොකද ඒක අපේ ජීවිතේ හැම තැනටම බලපානවා. අපේ රැකියාවට බලපානවා. අපේ family life එකට බලපානවා. එතකොට දුවා දරුවන්ගේ කටයුතු වලට බලපානවා. ඉගෙන ගන්න දරුවෙක් නම් ඉගෙන ගන්න අපේ ඉගෙනීමට බලපානවා. අපේ හැම දෙයකටම බලපානවා. මේ mental disease එකක් තියෙනවා නම් හැම දෙයකටම මේක බලපානවා. සමහර ලාවට අපිට එදිනෙදා කටයුතු පුංචි දේවල් උනත් කරගෙන යන්න බැරි කමක් ඇති වෙනවා. මේ වගේ මේක ටිකක් සංකීර්ණ තත්වයක්. අපි ඒ ගැන වෙනම වෙලාවක කතා කරමු. ඒක හැදෙන විදිය, ඒකට අපිට කරන්න පුළුවන් පුංචි දේවල් ටිකක්, ඒ වගේ දේවල් ටිකක් අපි වෙන දවසක කතා කරමු. අද මං කියන්න යන්නේ mental disease එකක් හැදුනහම අපිට නරකම දේ මොකද්ද? අපිට වෙන්න පුළුවන් නරකම දේ තමයි අපිට ජීවිතේ නැති කරගන්න හිතෙන එක. suicidal thoughts එන එක. suicide කරගන්න හිතෙන එක. මට කියන්න තියෙන්නේ මම බෞද්ධ කෙනෙක්. මං විශ්වාස කරන විදියට දැන් සුයිසයිඩ් කරගන්න හරි mental disease එකක් හින්දා සුයිසයිඩ් කරගන්න හිතෙනවා කියන්නේ අපිට මොකක් හරි ජීවිතේ විසඳ ගන්න බැරි ප්‍රශ්නයක්, විසඳ ගන්න බැරි තත්ත්වයක්, දුෂ්කරතා අමාරුකම් ඇති වෙනවා කියන එක. ඉතින් මෙහෙම දේවල් ඇති වුනහම වෙන්න කරගන්න කියන්නේ ඒ තත්ත්වයට පත් වෙන පුද්ගලයා කරගන්න පුළුවන් දරුණුම දේ තමයි සුයිසයිඩ් කරගන්න එක. ඉතින් මට කියන්න තියෙන්නේ මම බෞද්ධ කෙනෙක්. මං විශ්වාස කරන විදියට ප්‍රශ්න වලින් මිදෙන්න සුයිසයිඩ් කරගත්තයි කියලා ඒක විසඳුමක් නෙමෙයි. මොකද සුයිසයිඩ් කරගන්න එකෙන් වෙන්නේ తాවකාලික විසඳුමක්. මං අදහන විදියට මගේ බෞද්ධ ආගමේ විදියට ඊළඟ ආත්මවල අපිට මේට වැඩිය අමාරුකම්, මේට වැඩිය දුෂ්කරතා, මේට වැඩිය අපහසුතා ඇති වෙන්න පුළුවන්. මොකද සුයිසයිඩ් කරගන්නවා කියන එක බෞද්ධ ආගමේ හැටියට ගොඩාක් ලොකු පවක්. තමන්ගේ ජීවිතේ තමන් නැති කරගන්නවා කියන එක ලොකු පවක්. ඉතින් ඒ පව කාමදායකවත් අපි කරගන්න හොඳ නැහැ. අපිට එහෙම suicidal thoughts එනවා වගේ නම් අපිට එහෙම කරගන්න හිතෙනවා නම් අපි යාළුවන්ගෙන් හරි, නෑදෑයන්ගෙන් හරි, සහෝදර සහෝදරයන්ගෙන් හරි, දෙමව්පියන්ගෙන් හරි, හස්බන්ඩ්ගෙන් හරි, දරුවන්ගෙන් හරි උදව් ඉල්ලන්න ඕනේ. එහෙම උදව් ඉල්ලන්න අපිට ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. අපි සමහර ලාවට හිතනවා අපිට මේ වගේ ප්‍රශ්න කතා කරන්න හොඳ යාළුවෙක් නැහැ කියලා. හැබැයි හොඳට හිතලා බැලුවාම අපි ළඟම අපේ හොඳ යාළුවෝ ඉන්නවා අපිට. ඉතින් කිසිම ලැජ්ජාවක් වෙන්නේ නැතුව ඒ ගැන කතා කරන්න. ඒ ගැන ඕපන් කතා කරන්න. Tamanට තියෙන ප්‍රශ්න කියන්න. හිත නිදහස් කරගන්න. හිතේ තියෙන බර ගතිය, හිතේ තියෙන ප්‍රෙෂර් එක, හිතේ තියෙන දේවල් කාට හරි කියලා හිත නිදහස් කරගන්න. හොඳ යාළුවෙක් නම් ඒ කෙනා අපිට අනිවාර්යයෙන්ම මොනවා හරි අපිට කරන්න පුළුවන් දේවල් කියනවා. ඉතින් මම ඊළඟ වීඩියෝ වලදී මෙහෙම කියන්නේ suicidal thoughts එන්න කලින් එහෙම දෙයක් කරගන්න නැතුව අපිට
මානසික ආබාධයක් හැදුනහම බෙහෙත් ගන්න එකට අමතරව සයිකොලොජිස් කෙනෙක් හම්බෙන එකට අමතරව මෙඩිකේෂන් ගන්න එකට අමතරව සයිකොලොජිස් කෙනෙක් හම්බෙලා සයිකොලොජිස් කෙනෙක්ගෙන් කවුන්සලින් ගන්න එකට අමතරව අපිට කරන්න පුළුවන් තමන් තනියෙන් කරන්න පුළුවන් පුංචි දේවල් ටිකක් මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න. ඉතින් අදට මට කියන්න තියෙන්නේ මානසික ආබාධයක් තියෙනවා නම් සුයිසයිඩල් තෝට්ස් වලට යනකම් ඉන්න එපා. ප්‍රෙෂර් එක හිතේ තද කරගෙන ඉන්න එපා. තමන්ගේ ප්‍රශ්න තනියෙන් හිත ඒකේ අමාරු ඒකේ ඒ ප්‍රශ්නවල මඩ ගොහරුවක වගේ එරෙන්න එපා. තමන්ගේ ප්‍රශ්න හොඳම මිත්‍රයෙක් හොඳම විශ්වාසවන්ත මිත්‍රයෙක් හරි මිතුරන් කීප දෙනෙකුට හරි කියලා ඒ ගැන කතා කරලා හිත නිදහස් කරගන්න කියලා දැනට. අපි ඊට පස්සේ කතා කරමු තනියෙන් කරන්න පුළුවන් පුංචි දේවල් ටිකක්. අදට මම නවතිනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.